According to believers in overpopulation, there are so many of us on the planet that food production cannot possibly keep up. However, according to both the UN's Food and Agricultural Organization and the World Food Program, there is currently enough food on the planet for everyone to be well fed. ජනගහනය ගත්තොත් මිලියන 2කට වැඩිනේ. මේ මිලියන 2කට වැඩි ඒකට හාල් අපි නිෂ්පාදනය කරන්න බෑ. මේක සම්පූර්ණ මිත්‍යාවක්. මේ මිත්‍යාව ස්ථාවරම අපි මත වපුරලා තියෙනවා. The World Food Program lists key causes of hunger, and overpopulation is not on that list. අපි බලාපොරොත්තු වෙන අකරේට මොනවා කරලා හරි කමන්නේ වහගාලා හරි කමන්නේ අකර යුසල් පිය පයින්නේ නේද? අපේ රටේ දෙකෝටියකට ටිකක් වැඩි ජනතාවක් හිටියත් දෛනිකව බට ආහාරයට ගන්න ප්‍රමාණය මං හිතන්නේ කෝටි 2කට ආසන්න ප්‍රමාණයක්. මොකද වැඩි හිටියන් ගිලනුන් හා ලදරුවන් ඉවත් කරුවාම කෝටි 2කට ආසන්න ප්‍රමාණයක් තමයි දෛනිකව ආහාර වේල සකස් කරගන්න ඕන. ඉතින් ඒ අනුව බලනකොට මට මතක් වෙනවා පෝෂණ වේදීන්ගේ සංගමයේ සභාපතිතුමා මොහොතිකේතර මහත්මයා. එතුමාගේ ප්‍රකාශයක් මම දැක්කා. එතුමාගේ පොතක තියෙනවා ලංකාවේ වැඩුණු නිරෝගී පුද්ගලයෙකුගේ දෛනික සහල් පරිභෝජන අවශ්‍යතාවය ග්‍රෑම් 330යි. මේ අනුව බැලුවහම වැඩුණු නිරෝගී පුද්ගලයෙකුගේ සහල් පරිභෝජන අවශ්‍යතාවය ග්‍රෑම් 330 නම් එවැනි අය කෝටි 2ක් ලංකාවේ දෛනිකව සහල් පරිභෝජනය කෙරුවත් අපිට මේ වර්ෂ 20 යොදලා මේ අක්කරයකින් වීබුදල් 100කට 100 ගානකට යන්න එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒක අපි සංඛ්‍යාත්මකව බැලුවොත් හාල් ග්‍රෑම් 330ක් දෛනිකව පරිභෝජනය කරන අපේ එක්කයෙක් කන්නයක් තුළ එහෙම නැත්නම් කන්නය කියන්නේ අවුරුද්දෙන් භාගයක්. දවස් 182ක්. දවස් 182ක් තුළ ඒ පුජ්‍යලයාට අවශ්‍ය වෙන්නේ සහල් හැටියට සහල් කිලෝග්‍රෑම් 60ක් කන්නයක් කන්න. එතකොට සහල් කිලෝග්‍රෑම් 60ක් නිෂ්පාදනය කරගන්න අපේ දේශීය සහල් 70%ක සහල් ප්‍රතිශතයක් තියෙනවා වී කිලෝ 100ක්. එහෙම බැලුවහම සහල් කිලෝ 60ක් නිෂ්පාදනය කරගන්න අපිට කන්නයකට අවශ්‍ය වෙන්නේ වී කිලෝ 84යි. වී කිලෝ 84යි කියන්නේ අපි ආසන්න වශයෙන් බුසල් 4ක් කියලා ගත්තොත් ලංකාවේ කෝටි 2ක් ජනගහනයට කන්නයක් සඳහා අවශ්‍ය වන වී ප්‍රමාණය බුසල් 4 කෝටි 2යි. එතකොට වී බුසල් කෝටි 8යි. හැබැයි ලංකාවේ වාර්ෂිකව කුඹුරු වගා සංඛ්‍යාලේඛන දිහා විමසිල්ලෙන් බැලුවොත් අක්කර 15 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ යලමහා කුඹුරු වගා වෙන බවට කරුණු ඉදිරිපත් වෙනවා. මට තියෙන ගැටලුව තමයි අක්කර 15000ක් වගා කරනවා නම් ලංකාවේ අපිට මේ ශනික ආහාර පාම් පිටි මේවා අවශ්‍ය වෙනවද? පිටරටින් සහල් ගේන්න ඕනද? මගේ දැනුම පදනම් කරගෙන මම බැලුවා සංඛ්‍යා ලේඛන සමීක්ෂණය කළා ලංකාවේ කුඹුරු අක්කර 12,50,000ක් වගා කෙරුවොත් වීබුසල් 80 ලක්ෂය නිෂ්පාදනය කරන්න අක්කරයකින් ගන්න ඕන වීබුසල් 64ක්. එතකොට වියලි කලාපේ වීබුසල් 100 ගණන් වලට යද්දි තෙක් කලාපී 60ක 65ක අත්සන්න ධාරිතාවයක් තියෙද්දි ලංකාවේ කුඹුරු බිම් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් වගා කරද්දි ගැටලුවක් තියෙනවා. අපිට මේ කන්න මේ සහල් අවශ්‍යතාවය පිරිමසා ගන්න බැරි ඇයිද කියලා. පශ්චාත් අසන්න පිළිබඳ තාක්ෂණ ආයතනෙන් මහත්තුරු ඇවිල්ලා මට මේ දීලා ගිය වාර්තාව අක්කරයකට වීබුසල් 180ක් මයිකුම්ට තියෙනවා. ඒත් මේ දේශීය විදිහට වැඩ කරනවා හොඳයි.